ආයිබෝවන් සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම මගේ channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ලංකාවේ තරුණ මධ්‍යම මැදි වයසේ සහ වයස මහලු කියන සියලු දෙනාම දැවෙන ලොකු ප්‍රශ්නයක් සම්බන්ධව. හැබැයි මේක සමාජයේ ගොඩාක් පිරිමි ඕපන් කතා කරන්නේ නැහැ. නමුත් ලංකාවේ දැන් මේක මේ දැඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකක්ද මේ කාරණය නම් මේ පුරුෂ ශක්තිය හීනවීම. ඒ කියන්නේ ප්‍රාණවත් ගතිය නැතිවීම සහ අඩුවීම. මේක ගොඩාක් පිරිමින්ට තියෙන හැබැයි කතා කරන්නේ. ඔයාලට මේ ගැන සාක්ෂියක් විදිහට ඕනේ නම් ඔයාලා ගිහිල්ලා බලන්න කතා කරලා බලන්න මේ පාමසියෙක්ක වැඩියෙන්ම බෙහෙත්වල විකුණෙන්නේ මේ ප්‍රාණවත් වීමට භාවිතා කරන මේ ඊටාම විස ශරීරයට අහිත කර මේ දේවල් පෙතිවර්ග මේ ඔයාලා නම් වශයෙන් මම කියන්නේ නමුත් ඔයාලා ඕක නොදන්න කෙනෙක් නෑ පාවිච්චි නොකරපු නැති කෙනෙක් නැති තරමටම ඒ තරම් පාමසි වල වැඩියම බිස්නස් වෙන්නේ ඔය බෙහෙත් පෙති රුපියල් 100 නම් අධික මිල ගණන් වලට පවතිනවා සහ දැන් වෙළඳපොලේ මේක හොඳ ව්‍යාපාරයක් වෙලා එක එක නම් වලින් විවිධාකාර සිංහල සහ ඉංග්‍රීසි බෙහෙත් වර්ග නිෂ්පාදනය වෙලා තියෙනවා සහ අධික වෙළඳාමක් තියෙන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. හරි. අපි දැන් කතා කරමු මේ පිරිමින්ට මේක වෙන්න ප්‍රධාන හේතු කාරණා මොනවාද කියලා. පළවෙනි කාරණය තමා විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික ප්‍රශ්න ගෙවල් වල තියෙන ප්‍රශ්න එක්ක ඇතිවෙන මානසික ආතතිය. දැන් තරුණ අය ගත්තා තරුණ අයට රැකියා නැහැ, ජීවත් වෙන්න ක්‍රම නැහැ, පෞල් ජීවිත ගත කරන අයට දැඩි ආර්ථික ප්‍රශ්න නිසා ඒ දේවල් වලින් මේ දැඩිව පීඩනයට පත් වෙලා තියෙනවා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය අධික මත්පැන් පානය. සමහර අය මේ ප්‍රශ්න එක්ක අධිකව මත්පැන් පානයට පුරුදු වෙලා ඉන්නවා. ඔයාලා හොයලා බලන්න සර්ච් කරලා බලන්න දවසට අරක්කු බෝතල්, බියර් බෝතල් ලක්ෂ ගාණක්, කසිප්පු වැනි දේවල් ලක්ෂ ගාණක්, ලීටර් ලක්ෂ ගාණක් විකිනෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තුන්වෙනි කාරණේ තමයි අධික මත්පැන් දුම් වැටි පානය. එතකොට ගොඩාක් අය දැන් සිගරට් ගණන් හින්දා බීඩියේ ඉඳන් මේ ගොඩාක් දේවල් වලට හුරු පුරුදු වෙලා තියෙනවා. එතකොට ඊටාම අධික විදිහට මේ දුම් වැටි පානයට මේ තරුණ පරපුර සහ වැඩිහිටි පරපුර හුරු වෙලා තියෙනවා. ඔන්න ඔය කාරණා තුන දැඩිව බලපානවා සහ කලාතුරකින් කෙනෙකුට උපතින් සහ ශරීරයේ යම්කිසි ලෙඩ රෝග තත්ත්වයක් මත දියවැඩියා වගේ දේවල් මතත් මේ අප්‍රාණිකත්වය සිදු වෙන්න පුළුවන්. අපි බලමු මේක මග අරගන්න තියෙන හොඳම ශරීරයට මේ අහිතකර නොවන ඊටාම හොඳ බෙහෙතක් තියෙනවා. සතයක්වත් වියදම් නොකර ඔයාලට කරන්න පුළුවන්. මම මේ ඔයාලගේ ඉදිරියෙන් පෙන්නලා තින්නේ එන්නේ ශාකය. අපි මේකට කියන නම තමයි ගොඩක් අය මේ ශාකය දන්නවා. හැබැයි කිසිම කෙනෙක් ගණන් ගන්න නැති සල්ලි වියදම් නොකර ගෙදරම තියෙන හොඳ බෙහෙතක් තමයි මේක. ඕනම් පළාතක වෙනවා. නුවරඑළිය නම් මම දන්නේ නැහැ. නුවරඑළිය අධික සීතල පැතිවල දැන් මේ නැත්තම් සෑම පැත්තකම වැවෙන මෙන්න මේ ශාකය වැල් පෙනෙල ශාකයක්. මේවා ස්වාභාවිකව පරිසරයේ හොයාගන්න පුළුවන් ශාකය. මෙන්න මේක කැඳ හදලා නැත්තම් හරිද මැල්ලුමක් විදිහට හෝ දිනපතා මාස 3ක් පාවිච්චි කරලා බලන්න ගෙදර හදාගන්න හරිම ලේසි. මේක ස්වාභාවික හැදෙන තැනක් ඕන තරම් හොයාගන්න තියෙනවා. මේ ස්වාභාවිකව මේ හැදෙන ශාකයක් මෙන්න මේක භාවිතා කරලා බලන්න. ඔයාලට 100% 200% ප්‍රතිඵල දෙන ඉතා ගුණාත්මක මේ ඖෂධීය ශාකයක්. ඒක නිසා මෙන්න මේක භාවිතා කරන්න මාස 3ක් විතර. ඊට පස්සේ පුළුවන් වෙලා එක දිගට තමුන්ගේ ශක්තිය වර්ධනය වෙනකන් එක දිගට මාස 3ක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ මාසෙකට 2-3 පාරක් මේක පාවිච්චි කරාපුවාම හොඳටම ඇති. මේ අනිවාර්යෙන්ම මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි
කට්ටිය මේක ගණන් ගන්න දන්නේ සහ දැනගත්තට අර පෙති සහ මේ අනම්මන අනවශ්‍ය මේ තෙල් වර්ග වලට හුරු වෙලා මේක පාවිච්චි කරන්න ඒවට දහස් ගණන් වියදම් කරනවා. මම විශේෂයෙන්ම ඔයාලට කියන්නේ ඔය පෙති වර්ග නම් පාවිච්චි කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ අපේ හෘදය වස්තුවේ ලේ ගමනාගමනය අධික කරලා. ඒ කියන්නේ අපි කියමු සාමාන්‍ය බ්ලඩ් සර්කල් එක වෙන එක ඊටාම වේගෙන් මේ වේගවත් කරලා මේ අපේ රහස් ප්‍රදේශවලට ලේ ගමනාගමනය අධිකව පම්ප් කරන එක. ඒකෙන් අතුරු ආබාධ ප්‍රෙෂර් එක සහ හෘදයාබාධ පවා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ ප්‍රධාන දේ තමයි ඒ දේවල් වලට හුරු වුණාට පස්සේ ඔයාට ස්වාභාවිකව මේ ප්‍රාණවත් වෙන එක නැත්තටම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාට දිගටම ඒකට ඇබ්බැහි වෙන්න වෙනවා. එතකොට මේ මගේ දේ තමයි ඒ පෙති භාවිතා කරන කෙනෙක් වුණත් මෙන්න මේක මේ භාවිතා කරන්න ඉතාමත්ම පරිසරයෙන් හොයාගන්න පුළුවන් ඉතාමත්ම මේ වාජීකරණ ගුණය අධික ශාකයක්. පිටරටක ඉන්නවනම් ලංකාවේ කියන හිතවතෙකුට කියලා මේක මේ වේලලා මේව කරලා පාර්සල් කරලා ගෙන්න ගන්න විදේශ රටක ජීවත් වෙනවා නම් මේ එහෙම ගෙන්න ගන්න මේක ඕනම තැනක තියෙනවා. මේකේ අර මේ බීජයක් වගේ හැදෙනවා. ඒක මේව කරලා පැල කරගන්න පැල 5ක් විතර ගෙදර හදාගත්තා නම් කිසිම පොහොරක් දාන්න ඕනේ නැහැ, තෙල් ගහන්න ඕනේ නැහැ, ඉබේ හැදෙනවා. ඊටාම හොඳ ශාකයක්. මේ ඔයාලා මේක භාවිතා කරන්න. ඊට අමතරව මොනවා හරි ඔයාලට දැනගන්න ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට පිළිතුරු වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඔබ සැමට සුබ දවසක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.